ජීවිතේ අපි හිතන දේ හැම වෙලාවෙම වෙන්නේ නැහැ. අපි සැලසුම් කරපු බොහෝ දේවල් වෙනස් වෙන අවස්ථා තියෙනවා. මේක බුදුදහමේ හඳුන්වන්නේ අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති කියලා. මේකේ තේරුම තමයි අපි හිතන දේ වෙන්නේ නැහැ. හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙනවා කියන අර්ථය. මේකෙන් කියවෙන්නේ ලෝකේ අනිත්‍යතාවය, වෙනස් වෙන ස්වභාවය. එහෙම නැත්නම් අපිට කන්ට්‍රෝල් එකක් නැතිකම. නමුත් එතනින් ඔබට ගිය වෙනත් දැක්මක් තියෙනවා. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේකේ තේරුම තමයි මනස මූලික කරගෙන තමයි මේ සියලු දේවල් සකස් වෙලා තියෙන්නේ කියන එක. අපි හිතන දේවල් 95%ක්ම සාර්ථක කරගන්න පුළුවන් ශක්තියක් අපේ මොළයට තියෙනවා. ඒ තමයි විශ්ව ශක්තියට අනුව ඔයාගේ ජීවිතේ අද සිදුවෙන දේ ඔයාගේ පැරණි සිතුවිලි වල එකතුවක් කියන එක. උදාහරණයකට ඔයා අද ඉන්නේ වේදනාවකින් නම් ඒකට හේතුව වෙන්නේ නොදැනුවත්වම ඔයාගේ නෙගටිව් තින්කින් එකේ තියෙන එනර්ජි එක එහෙම නැත්නම් ශක්තිය අරගෙන ඒ පැටර්න් එකම ඔයාට අත්දැකීමක් විදිහට ලබා දෙනවා කියන එක. ඒ නිසා ඔයා හිතන දේ අද හෙට ඇතුළත සිද්ධ නොවෙන්න පුළුවන්. නමුත් පොසිටිව් තින්කින්, පොසිටිව් එනර්ජි, එහෙම නැත්නම් පොසිටිව් වයිබ්‍රේෂන් ලෙවල් එකකට යන එකේ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඔයා දිගටම ධනාත්මකව හිතනකොට ඔයාගේ සිතුවිලි විශ්වයට ස්ට්‍රෝං සිග්නල් එකක් වෙලා යනවා. නමුත් මේ පොසිටිව්ලි හිතන පතන දේවල් වල ප්‍රතිඵල අද හෙටම අපිට ළඟා නොවෙන්න හේතු තියෙනවා. ඒ තමයි අනිත්‍යතාවය, බාහිර සාධක, ඒ වගේම වේලාව, ඒ කියන්නේ සුදුසු කාලය කියන එක, කර්ම විපාක, ස්වභාව ධර්මයේ බලපෑම්, ඒ කියන්නේ ස්වභාවික විපත් වගේ දේවල්. මේ වගේ කරුණු නිසා අපේ හිතේ තියෙන පොසිටිව් තෝට්ස් වල ප්‍රතිඵල ප්‍රමාද කරනවා. මෙතනින් ඉගෙන ගන්න ඕනේ දේ තමයි අපිට කන්ට්‍රෝල් කරන්න බෑ අනිත්‍යතාවය. ඒ වගේම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ තමයි අපේ සිතුවිලි. එතකොට අපි බලාපොරොත්තු වෙන දේ කොච්චර ප්‍රමාද වුණත් අපේ පොසිටිව් සිතුවිලි දිගින් දිගටම වැඩි දියුණු කරගෙන යන්න ඕනේ. අපිට කන්ට්‍රෝල් කරන්න බැරි අනිත්‍යතාවය ඇතුලේ අපේ පොසිටිව් තෝට්ස් අපේ ෆයිනල් රිසල්ට් එකට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඒ කියන්නේ මොන බාහිර බලපෑම් ආවත් අපේ පොසිටිව් තෝට්ස් දැඩි විශ්වාසයකින් රඳවගෙන ඉන්න ඕනේ කියන එක. දැඩි විශ්වාසයකින් රඳවගෙන ඉන්න ඕනේ. ඔයාගේ මනස හැම වෙලාවෙම පොසිටිව් නම් ජීවිතයේ අනිත්‍යතාවයෙන් හමුවන හැරවුම් හැම එකක්ම අන්තිමට ඔයාගේ පොසිටිව් සිතුවිලි වල දිශාවට හැරෙන්න පටන් ගන්නවා. උදාහරණයකට හිතන්න ඔයාගේ රැකියාව ඔයාට අයිමි වෙනවා කියලා. ඒ කියන්නේ සියල්ල නැසෙන සුළුයි කියන දේනේ. මේකේ පොසිටිව් පැත්ත තමයි ඔයා කරගෙන හිටපු රැකියාවේ වැටුපට වඩා වැඩි වැටුපකට වෙනත් හොඳ ආයතනයක ඔයාට රැකියාවක් ලැබෙනවා කියන එක. අපි පොසිටිව් නම් අනිත්‍යතාවයේ පොසිටිව් දේවල් අරගෙන එනවා. අපි නෙගටිව් නම් අනිත්‍යතාවයේ නෙගටිව් දේවල් අරගෙන එනවා. මේක තමයි ඇත්තටම law of attraction කියන්නේ. අද නොවෙන්න පුළුවන්, හෙට නොවෙන්න පුළුවන්, අනිද්දා නොවෙන්න පුළුවන්. නමුත් ඉදිරියේදී ඔයාගේ සිතුවිලි වල එනර්ජි එකට මැච් වෙලා, එහෙම නැත්නම් ඔයාගේ කම්පන සංඛ්‍යාතයට මැච් වෙලා ටිකෙන් ටික ඔයා බලාපොරොත්තු වෙන දේ ඔයාට ලැබෙන්න පුළුවන්. ඒ නිසා බාහිර බලපෑම් හමුවේ දැඩි විශ්වාසයකින් ඔයාගේ ධනාත්මක සිතුවිලි රැකගෙන යන්න පුළුවන් නම් කිසිම බාහිර සාධකයකට ඔයාව නවත්තන්න බෑ.